1867 නූල් කඳුරවත්තෙන් ඇරඹුණු අපේ දේවගාව අද වෙනකොට සිලෝන් ටී නමින් මුළු ලෝකෙම ජයගෙන ඉවරයි. ඒ වගේම තේ කියන්නේ ලංකාවේ ප්‍රධානතම කෘෂිකාර්මික අපනයන භෝගයක්. නුවරඑළිය ඌව වගේම ලංකාවේ ප්‍රධානතම තේ කලාපයක් වන සබරගමුවට අයත් රත්නපුරේ ඉඳලා තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. දේවගාවෙන් ඉහළ සහ ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න ආකාරය ගැන දිගින් දිගටම දැනගන්න අපේ සිලෝන් ටී කල්ටිවේෂන් YouTube channel සමග දිගටම රැඳී සිටින්න. හායි ඉතින් ඔයාලට කොහොමද? මම හිතුවා ටී කල්ටිවේෂන් ගැන වීඩියෝස් වගේක් කරන්න ඕනි කියලා. ඉතින් මමත් මේ දේවල් තාම ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. ඒත් මට පුළුවන් විදිහට මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි යමු මගේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ නිවැරදි ආකාරයට කොහොමද තේපැල තවාන නඩත්තු කරන්න කියලා. තේපැල තවාන වර්ග දෙකක් තියෙනවා. ඔයාලා වාණිජ වශයෙන් කරනවා නම් පොලිබෑග් ක්‍රමය තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් බිම් තේපැල තවාන වගාව තෝරගන්න පුළුවන්. අපි මේකේ මාධ්‍යයක් විදිහට තෝරගන්න පස්සේ ගල් මුල් නැති සියුම් වයිනයක් සහිත පසක් වෙන්න ඕනේ. සාර්ථක මුල් ලැබෙන්න නම් pH අගය 4.5 5.5 අතර තියෙන්න ඕනේ. මේ තියෙන මම කපාගත්ත අතු ටික මේ අතු ගන්නකොට ඔයාලා හොඳ නිරෝගීමත් නෞෂාකයකින් අතු ගන්න. හොඳින් නඩත්තු කරපු නෞෂාකයකින් නම් අපිට අතු 5ක් වගේ ගන්න පුළුවන්. ඒ අතු වලින් තමයි අපි මෙහෙම දණු කැබලි කපා ගන්නේ. එක අත්තකින් දණු කැබලි 6ක් විතර කපා ගන්න පුළුවන්. මේ වගේ ඇලියට කපා ගන්න ඔයාලා දණු කැබලි කපා ගන්නකොට. ඔයාලා තවාණක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ජලය, පස්, රෝපණ ද්‍රව්‍ය ලේසියෙන් ගන්න පුළුවන් තැනකින් හදන්න. මොකද ඒකෙන් ඔයාලට ඔයාලගේ කාලය, ශ්‍රමය, මුදල් ඉතිරි කරගන්න පුළුවන්. ඔයාලා තෝරගන්න පොඩි බෑග් එකේ දිග අඟල් 9ක් වෙන්න ඕනේ. විස්කම්පේ අඟල් 4ක් වෙන්න ඕනේ. ඒ වගේම මේකට පස් පුරවනකොට ගොඩක් තද කරන්න එපා. මොකද ඒක මුල් වර්ධනයට බාධාවක් වෙන්න පුළුවන්. අපි පුරවගත්ත පොඩි බෑග් වල මේ විදිහට දණු කැබලි හිටව ගන්න. මම මෙතනදී මුල් වර්ධක හෝමෝනයන් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් සමහර තේ වර්ග වල මුල් දෙන්න යන කාලය වැඩි නිසා මුල් වර්ධක හෝමෝන පාවිච්චි කරන්න වෙනවා. ඒකට ඔයාලට වෙළඳ පොලෙන් IBA මුල් වර්ධක හෝමෝනය ගන්න පුළුවන්. මේ තියෙන්නේ බිම් තේපැල තවාන. මේක නිකම්ම පාතියක් හදලා තමයි දඬු හිටවලා පැල ලබා ගන්නෙ. ඒ වුණාට මේකේ තියෙන අවාසියක් තමයි අපි ෆීල්ඩ් එකේ ඉඳන් පැල ගන්නකොට ගොඩක්ම රූට් ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකින්ද පොලි බෑග් වල හිටවන එක තමයි ගොඩක්ම හොඳ. නිවැරදි නඩත්තුවක් එක්ක හොඳ තේපැලක් ගන්න උඩරට සහ ඌව ප්‍රදේශවල යන්නේ මාස 10 12ක් වගේ. ඒ වගේම පහතරට ප්‍රදේශවල යන්නේ මාස 8ක් 9ක් වගේ. ප්‍රමිතිය ඉහළ තේපැලයක නම් උස අඟල් 10ක් විතර වෙන්න ඕනේ. ඒ වගේම රෝග පලිබෝධ වලින් තොර වෙන්න ඕනේ. කොළ 20ක් 18ක් විතර තියෙන්න ඕනේ. මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් ඒක වගාවට සුදුසු තේපැලයක්. දෙවනි වීඩියෝ එකකින් ඔයාලට අනිවාර්යෙන් අරගෙන එන්න ෆීල්ඩ් එකේ කොහොමද තේපැල මැනේජ් කරන්නේ කියලා. ඉතින් මං ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you for watching my video. If you enjoyed this video, don't forget to hit the like button.